හරි අයියා. ඉස්සරහට ඔය අතරින් තමයි ගමන ආරම්භ කරන්න ඕනේ. පොඩි තැන් වල පොඩි පරිපෙළවල් තියෙනවා මේ ආකාරයට. බහිමු. මෙතන යන්න බෑ මේ කෑල්ල කැලේ. බහිමු. මෙතන බලන්න ඉන්න. හරි. ආකාරයට මේ ටික බැහැ ගන්න. තාම දුෂ්කර ගමන. පොඩ. හරි. ගොඩක් දුෂ්කර ගමනක් ඇවිල්ලා තියෙනවා. අපි තව තියෙනවා කිලෝමීටරක වැඩි බහින්න මේ ගල. මේක වලගම්බා රජතුමා රජ කාලේ රජ කරපු තැනක් කියලා අපි ප්‍රසිද්ධ කරලා තියෙනවා. ඉතින් බහිමු ඉස්සරහට බහලා බලමු තවමනක් තියෙන කියලා. ගල් වල බලන්න බහින්න ඕනේ. අපි වතුර එකක් ගෙනාවේ නැහැ මේ ගමනට. මෙතන තියෙනවා ගල් ලෙනක්. මෙතන ගල් ලෙනක් තියෙනවා මෙතන. මෙතන ගොඩක් රජවරු ඉඳලා තියෙනවා මෙතන ගල් ලෙන ඇතුලේ. අපි ඉස්සරහට යන්න. මේ හැරේ පරිපලක් නෑ මේ හැරේ තියෙන තනිකර ගල විතරක් අපිට බහින්න තියෙන්නේ මේ හැරේ තියෙන හලුවර ගස් එතකොට දුම්හිඳ ගස් අපතර අල්ලන්න එපා සුදු හඳුන් රත් හඳුන් ගස් තියෙනවා ඉතින් ටිකක් කහනවා මේ හැරේ අර මේව ගස් තියෙනින්ද අම්බු මේ හැරේ පොඩක් කැලේ ආගේ ඉන්නේ උඩට ආයි යස් පොඩක් මෙතන ඉතා විශේෂයි. මෙතන තියෙනවා ලොකු උමග. උමග උනත් ඔය තාපොඩෙන් කකුල යනවා ඇතුළට උමග ඇතුළට. අපි අෆලයට බහිමු. යයියු බාස්සට. මෙතනින් උඩට තමයි පරිපෙළ වටන්නේ. අපි ආ ඉස්සරහට යන්න. අයියන් වීඩියෝ එක නතර වෙලා ඉතින්. මේ පැත්ත ඌරෝ ඉන්නවා කැලේ මේ ගල උඩ ඌරෝ ඉන්නවා. මේ එරමණිය තියෙනවා. එරමණිය කාලක් තියෙනවා. ඉතින් රජවරු එරමණිය කාලා තියෙනවා. හරි. මෙතන තියෙන ලොකු සෙල්ලිපියක්. මෙතන තියෙන ලොකු සෙල්ලිපියක්. මෙතන තියෙන ලොකු නිදානයක්. මේ නිදානේ තියෙන තැන තමයි මෙතන තියෙන්නේ. අපිට යන්න බෑ එතන පොලිසියෙන් දාලා මෙව කරලා තියෙන්නේ එතන. ඉතින් ලොකු පෞරාණික වටිනාකමක් තියෙන ස්ථානයක් තමයි මෙතන. ඉතින් අපි පල්ලෙහාට බහගෙන යමු. තව කිලෝමීටර වැඩි තියෙනවා බහින්න අපිට පල්ලෙහාට. මේ ගල සම්පූර්ණ තියෙන ගල මේ ගල උඩ තමයි